හරි. මම අපි දැන් කතා කරන්නේ කලින් කතා කරපු වීඩියෝ එකේ 2011 සහ 2012 කියන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු ගැන ගියපු එකේ ඊළඟ MCQ ටික. හරිද? කම තුන්වෙනි ප්‍රශ්නේ 2011 19 වෙනි MCQ එක. 2011 19 වෙනි MCQ එක. හරි. X කියන මූලද්‍රව්‍ය ජලීය ද්‍රාවණයේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත ස්ථායී. හරි. වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත ස්ථායී X ධන 3 කියන අයනේ සාදනවලු. භූමි අවස්ථාවේදී X මූලද්‍රව්‍යයේ පරමාණුවකට වියුක්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවලු. X මූලද්‍රව්‍ය වෙන්නේ මොකක්ද කියලා අහනවා. හරි. පැහැදිලිව තේරුම් ගන්න එතකොට. X මූලද්‍රව්‍යයේ ජලීය ද්‍රාවණයේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත X ධන 3 අයනේ හදනවා. මොනවද වියුක්ම ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ? වියුක්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ යුගලනය වෙලා නැති ඉලෙක්ට්‍රෝන කියන එක. යුගලනය වෙලා නැහැ. ඒ කියන්නේ අර කාක්ෂිකයක තනි තනිව තියෙනවා. අපි අර සමාන්තරව තියෙනවා කියලා කිව්වේ. බැබුම උපරිම වෙන විදිහට තියෙනවා කියලා කිව්වේ. අන්නේ අවස්ථාව. වැඩි පැහැදිලිද? හරි. ඉලෙක්ට්‍රෝන 5ක් සහිතයිලු X ධන 3 කියන එක කියන ස්ථායී අයනේ. ඒ වගේම කියන මූලද්‍රව්‍ය අවස්ථාවේදී, ඒ කියන්නේ යාගේ භූමි අවස්ථාවේ ග්‍රවුන්ඩ් ස්ටේට් එකේදී ඒ වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවලුද? 4ක් තියෙනවලු. වියුක්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවලු. ඒවා චෙක් කරන්න මේක නම් සරල ප්‍රශ්නයක්. චෙක් කරගෙන යන්න. ඒ වුණාට ඔක්කොටම ලියන්න නම් පුළුවන්. අපි පළවෙනි එක්කෙනා ගිහලා ලියාන යන්න ඕනේද? එහෙම ඕනේ නැහනේ. අපි පළවෙනි අවශ්‍ය දේ කෙනා විතරක් බලමු. උත්තරේ හම්බෙනකන් ලියලා බලමු. හරි. පළවෙනිය ෆෙරස්. ෆෙරස් කියන්නේ පරමාණු ක්‍රමාංකය 26යි. වින්‍යාස ලියන්න ගියොත් 1s2 2s2 2 physics 3s2 3 physics ඊළඟට පිරෙන්නේ 4s2 3d6 බවට පත් වෙනවා. මේක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 4s2 3d6 ඒ කියන්නේ මුලින්ම වෙන 4s පිරලා තමයි 3d6 මේ වෙන්නේ. මේ දෙන මාරු කළ ලිව කියලා ගැටලුවක් නෑ. ඊට පස්සේ මම මෙතන මේ තමයි මෝල් ද්‍රව්‍ය අවස්ථාව. මෙතන 3d6 4s2 සම්පූර්ණ පිරලානේ. 3d6 කියන අවස්ථාව ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ හෝන්ස් නීතියට අනුව මෙහෙම 5යි හරි ඊට පස්සේ 1යි 6යි. ඔන්න ඔය විදිහට පිරෙනවා. වියුක්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? වියුක්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මම මෙතෙන් දාන්න වියුක්ම ඉලෙක්ට්‍රෝන 4යි. වියුක්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඊට පස්සේ එයාගෙන් හැදෙන ධන 3 කියන කැටයනේ ගත්තොත් Fe ධන 3 පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ ධන 3 වෙලාවෙදි වෙන්නේ ඈතම ශක්ති මට්ටමේ ඉඳන් ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඈතම ශක්ති මට්ටම කවුද? 4s2. එහෙනම් 4s2 තියෙන ඉලෙක්ට්‍රෝන දෙන්න යනවා. ඊට අමතරව මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් යනවා. 4s2 කියන ඉලෙක්ට්‍රෝන දෙන්න යනවා. ඊට අමතරව මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් යනවා. එහෙනම් අවසානයේ ඉතුරු වෙයි මෙයාගේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 ගැලවෙනවා 3d5 කියලා ඉතුරු වෙනවා. d5 කියන්නේ පාක්ෂික පහේ 1 2 3 4 5 විදියට තියෙනවා. වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් ඉතුරු වෙනවා. හරි. බලන්න ප්‍රශ්න උත්තරය ඇවිල්ලා ඉවරයි නේද කියලා? අපෙන් අහන්නේ X මෝල් ද්‍රව්‍යයේ ජලීය ද්‍රවණයේ වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු. ජලීය ද්‍රවණයේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් සීන කැටයනයක් හදනවලු. ඊට අමතරව කියනවා මොකද්ද මේ එයා මූල ද්‍රව්‍ය අවස්ථාවේ වියුක්ම ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ කියලා. ඉතින් වැඩේ හරි. උත්තරය ඇවිල්ලා පෙරස්. ඔයාලා නිකන් ඕනෑ නම් චෙක් කරලා බලන්න අනිත් කට්ටිය. ක්‍රෝමියම් ගත්තට පස්සේ මම නිකන් කියන්නම් ලියන්නේ නැතුව. ක්‍රෝමියම් ගත්තට පස්සේ මොකක්ද තියෙන්නේ? ඈ ක්‍රෝමියෙන් ඉවර වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන කෙනෙක් යා 4s1 3d5 විදියට. ඒතර වියුක්ම ඉලෙක්ට්‍රෝන ඔක්කොම 6ක් තියෙනවා මූල ද්‍රව්‍ය අවස්ථාවේ. එතනින්ම ප්‍රශ්නේ උත්තරේ වැරදිනවා. මොකද මූල ද්‍රව්‍ය තත්ත්වයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්න ඕනේ කියලා කියන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන. ස්කැන්ඩියම් කියන්නේ පරමාණු ක්‍රමාංක 21යි. 21යි කියවම 4s2 3d1 වියුක්ම ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒකත් එතනින් ගැලපෙන්නේ නැහැ. කොබෝල්ට් කියවම 27යි 4s2 3d7 3d7 කියන්නේ මේ වගේ පහක් පිරෙනවා 5යි 6යි 7යි වියුක්ම ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එහෙනම් යත් එතනින්ම කැන්සල් වෙලා යනවා. උතරංග 5 ඇලුමිනියම්. ඇලුමිනියම් කියන්නේ P ගුණයේ මුල් ද්‍රව්‍යයක්. පරමාණු ක්‍රමාංකය 13යි 13 ලියව තියෙන්නේ කෙලවර ඉවර වෙන්නේ 3s2 3p1 කියන වියුක්ම ඉලෙක්ට්‍රෝන එකක් විතරයි තියෙන්නේ. එහෙනම් උතරංක 1 තමයි මේකට ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාස වලම ගැටලු තියෙනවා නම් මේ වගේ හොඳ ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන් නිර්මාණාත්මක ප්‍රශ්න අපි නිර්මාණය කරපුවා තියෙනවා. ඒ වගේම පොත්පත් වලින් ගත්තු දේවල් තියෙනවා. හරිද? ඒ නිසා ඔබට ඒ බව පැහැදිලිව ඉස්සරහට කතා කරගන්න පුළුවන් වෙයි. ටිකක් හොඳ ප්‍රශ්න. ගොම් ප්‍රශ්න අංක 4 පහත් දෙකන සංයෝගයේ ව්‍යුහය පිළිබඳව නිවැරදි ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ මොනවද කියලා අහනවා. හරි. තේරුම් ගන්න මාක්කර එකක් ඔයාලට දීලා තිබ්බොත් එimhe ව්‍යුහයක්. හරි. මේ හැඩයන් සම්බන්ධයෙන් අහලා එහෙම නැත්නම් බන්ධන කෝණ සම්බන්ධයෙන් අහලා පරමාණු වල පැවතීම වගේ දේවල් අහලා ප්‍රශ්නයක් අහනවා නම් තේරුම් ගන්න ඒක ඒ තියෙන විදිහට
එක ජ්‍යාමිතිකව අදින්න බලන්න ටිකක් හරි. දැන් තියෙන්නේ මෙහෙමනේ. CH3 C දිත්ත බන්ධනය CH2 මෙතන තියෙනවා CH3. සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වගේ එකක් අදින්න ලේසිම ක්‍රමය තමයි දිත්ත බන්ධනයලකින් අල්ලගන්න එක. මොකද දිත්ත බන්ධනයේ තියෙන තැන මොහොම් කරන්නේ දන්නවා sp2 මොහොම් කරන sp2 නම් එයා පවතින මොන විදිහටද? එයා පවතින තලිය ත්‍රිකෝණාකාර ආකාරයට. එහෙනම් මෙතන මෙයා වටා මේ සිග්මා බන්ධන දෙන්න හයිඩ්‍රජන් වල තියෙන මේ විදිහට තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ CH3 එක මෙයත් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කාබන් දෙන්න මෙහෙම තියෙනවා. එයාට H3 දෙනා තියෙනවා. H3 දෙනා කොහොමද ඉන්නේ? H3 දෙනා ඉන්නේ එයා චතුස්තලීය වෙන විදිහට. මොකද කිසියම් පරමාණුවක් කොටා සිග්මා බන්ධන 4 නම් එයා චතුස්තලීයයි. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි ඔක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ආකාරයට තමයි ඔක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් අහන්නේවට උත්තර දෙන්න. පටන් ගන්නකොට මේ කෙලවරේ පරමාණුව X කියලා කියනවා. මෙයා කියනවා කවුරු කියලාද Y කියලා. මෙයා කියනවා Z කියලා. හරි. අපෙන් අහනවා XYZ වශයෙන් සලකුණු කර ඇති කාබන් පරමාණු එකම සරල රේඛාවක් මත පවතී. මේවා එකම සරල රේඛාවකද පවතින්නේ? වැඩි වැරදි. මේ දෙන්න එකක තියෙන්නේ මේක වෙනස් කියන රේඛාවක තියෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. B X ලෙස සලකුණු කර ඇති කාබන් පරමාණුයි CH බන්ධන කෝණය 160කි. X විදියට තියෙන කෙනාගේ CH කියලා බන්ධන කෝණයක් මෙන්න මෙතන තියෙන බන්ධන කෝණයක් මේවා එකක් 160යිද? ඕවා එකක් 160යි නෙමෙයි 120යි තලියේ ත්‍රිකෝණාකාර අවස්ථාව. කාබන් පරමාණු හතරම එකම තලයක පවතී. ඇත්තද? මේ කාබන් හතරම එකම තලයේද තියෙන්නේ? මේ හතරම ගත්තාම ඔව්. සාමාන්‍යයෙන් තලීය ත්‍රිකෝණාකාර අවස්ථාව ගත්තාම එම ඇටම් එක මධ්‍ය පරමාණු සහ එයාට කෙලින්ම සම්බන්ධ පරමාණු එකම තලයේ තියෙන්නේ. කිව්ව එක තේරුණාද? මොකද්ද? මධ්‍ය පරමාණු සහ එයාට කෙලින්ම සම්බන්ධ පරමාණු තුන් දෙනා එකම තලයේ තියෙන්නේ. මේවා ඉලෙක්ට්‍රෝන දෝලන වලින් සාමාන්‍යයෙන් මේවා කෙමිස්ට්‍රි විශ්ලේෂණය කරනකොට මේ වගේ ඩොට් ඩොට් විදිහට තමයි එකට දැකලා තියෙන්නේ. මේ අණු අයන හැදෙන්නේ කොහොමද? වෙස්ප කියන වාදයේනේ. ඒතර කෙමිස්ට්‍රි වල මේවා අපිට එවන්න කලින් ඒකට විශ්ලේෂණය කරනකොට විශ්ලේෂණය වෙලා තියෙන ඩොට් ඩොට් තමයි අපි දැකලා තියෙන්නේ. ඒවා ජ්‍යාමිතිකව තව තව සංකල්ප ගොඩක් භාවිතා කරලා තමයි මොනවා කරලා තියෙන්නේද? මේ හැඩ කියන සංකල්පයේ වෙස්ප වාදේ භාවිතා කරලා හදලා තියෙන්නේ. හරි. එතකොට මේ මම කියන අවස්ථාවේ කිසියම් මධ්‍ය පරමාණුවක් වට තලීය ත්‍රිකෝණාකාරව පවතිනකොට කෙලින්ම බැඳලා තියෙන පරමාණු මොන විදියට තියෙනවද? එකම තලයේ තමයි තියෙන්නේ. ඒතර මෙයා එකම තලයේ මෙයා මේ කට්ටිය එකම තලයේ. අපි හන්නේ කාබන් පරමාණු හතර. එහෙනම් කාබන් පරමාණු හතර එකම තලයේ තියෙන්නේ ප්‍රකාශය නිවැරදි. හරි. වැඩි ලේසි. D කියන ප්‍රකාශය. X සහ Y ලෙස සලකුණු කර ඇති කාබන් පරමාණු අතර දුර Y සහ Z ලෙස සලකුණු කර ඇති කාබන් පරමාණු අතර දුරට වඩා අඩුයිලු. XY අතර තියෙන කාබන් පරමාණු අතර දුර Y සහ Z අතර තියෙන පරමාණු අතර දුරට වඩා අඩුයිලු. ඔව්. ඇයි එහෙම කියන්න පුළුවන්නේ? මේක තනි බන්ධනයක්, මේක දිත්ත බන්ධනයක්. දිත්ත බන්ධනය කියන්නේ මොකද්ද? සිග්මා බන්ධනයක් තියෙනවා, ෆයි බන්ධනයක් තියෙනවා. ෆයි බන්ධනයත් හැදෙන්නේ මොන අතිච්ඡාදනයෙන්ද? පාර්ශික අතිච්ඡාදනයෙන්. පාර්ශික අතිච්ඡාදනයකින් බන්ධනයක් හැදෙනකොට සිද්ධ වෙන්නේ පැත්තෙන් දෙපැති සමමිතියක් සහිතව ඇති වෙනවා. තේරි කරද්දි කියනවා දෙපැත්තෙන් ඇති වෙන්නේ. මොනවා දෙන්නෙක් එකතු වෙලාද? මේ වගේ ඩම්බෙල් ආකාරව තියෙන පීකාක්ෂික දෙකක් සමාන්තරව පවතින ඩම්බෙල් ආකාර පීකාක්ෂික දෙකක් පාර්ශික අතිච්ඡාදනය වෙලා තමයි මොනවා හැදෙන්නේද? ෆයි බන්ධන කියන ඒවා නිර්මාණය වෙන්නේ. ඉතින් ෆයි බන්ධන කියන ඒවා හැදෙනකොට බන්ධනේ මොනව වෙනවද? දෙපැති සම්මිතියක් සහිතව මෙහින් මෙහින් ඇදෙනකොට බන්ධනේ කොට වෙනවා. ඒ නිසා ඊක බන්ධනයට වඩා දිත්ත බන්ධනේ කොටයි ඊට වඩා ත්‍රිත්ත බන්ධනේ කොටයි. මේ ඇතුලේ තව සංකල්ප තියෙනවා. හරි. බොහොම කර්ණයෙන් ගන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නෙට අදාළව මේ සරල තියරියෙන් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබ මතක තියාගන්න සාමාන්‍ය ලක්ෂණය ඒක බන්ධනයට වඩා දිත්ත බන්ධනේ කොටයි ඊට වඩා කවුරු කොටයිද? ත්‍රිත්ත බන්ධනේ කොටයි. මේ තමයි මූලික වශයෙන් ප්‍රධානව බලන්න පුළුවන් පළවෙනි සාධකය. එතනින් එහාට තව තව සාධක චෙක් කරලා බලන්න පුළුවන් මේ ප්‍රශ්නේ තුල එච්චර ගැඹුරට විමසන්නේ නැහැ. වැඩි පැහැදිලිද? ඒතොර C ප්‍රකාශය හරි D ප්‍රකාශය හරි උත්තරංග කීයද? CD හරි කියන්නේ උත්තරංග 3 කියන උත්තරේ තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතනවා ප්‍රශ්නේ තේරෙනවා. ගම් ප්‍රශ්න අංක 5 කියන එක. 2011 39 වෙනි ප්‍රශ්නේ. දැන් අපි මූලික වශයෙන් ඔබට කතා කරා මේ වැඩපිළිවෙල වෙන්නේ කොහොමද කියලා. ඉස්සරහට අපි හැමදාම මෙහිම ලොකුවට නිතරම කතා කරන්න යන්නේ නැහැ. වැඩිපුර වැඩ කරන්න තමයි බලන්නේ. ඊටම ලොකු MCQ ප්‍රමාණයක් මම ඒවා කියන්නම් ඉස්සරහට කොච්චර දේවල් ඉදිරියට කරනවද කියන එක. ප්‍රශ්න අංක 5 2011 39 වෙනි MCQ එක. රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්‍ර පරීක්ෂණය සම්බන්ධයෙන් පහත් දෙකන කුමන ප්‍රකාශ සත්‍ය වේද? මේ අහන්න මේක. සමහර තේරුම් ගන්න ප්‍රශ්නයක් දුන්නාට පස්සේ මේ වෙන මේ වගේ ප්‍රශ්න වලින් පොඩි මේ ටිකක් පරීක්ෂම් වෙන්න ඕනේ. එయ్యේ. දැන් මේකේ සමහර ප්‍රශ්න මේ වගේ හරියන්න පුළුවන්. හරි. සමහර දේවල් හරියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒක බැලුව බැලමට වැඩි හරි. එතකොට නිකන් ආන් හරි කියලා ගහලා එන්න එපා. ඊට පස්සේ හරි තමා. හරි. ඔබටත් හරි ගිහිල්ලා තියෙනවා එහෙම වුණොත්. ඒ නිසා තේරුම් ගන්න මේක මේ
ඔයගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒකේ අහන දෙයට හරියටම අපි අහන දෙයට හරියට ફોකස් කරලා උත්තරේ දෙන්න ඕනේ. අහන්නේ රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්‍ර පරීක්ෂණය සම්බන්ධයෙන් පහත් දෙකන කුමන ප්‍රකාශය. දැන් මේකේ රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්‍ර පරීක්ෂණයේ පමණක් ඔබ තේරුම් අරගෙන ඒකට ගැලපෙනවා නම් විතරක් නිවැරදි කියලා ගන්න. මොකද නිවැරදි ප්‍රකාශ තිබ්බ කියලා සියල්ල මෙම අහන ප්‍රශ්නේ ඉන්ස්ට්‍රක්ෂන් වලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ පැහැදිලිද? ඒක නිසා ඒක හරියට හොඳට ඔබ හිතන්න ඕනේ. අපි නිකන් විනාඩිය මතක් කරොත් රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණ. මොකද්ද රදර්ෆර්ඩ් කරන්නේ? රදර්ෆර්ඩ් එනස් මාස්ටන් ගයිග කට්ටිය එකතු වෙලා රදර්ෆර්ඩ් ගයිග මාස්ටන් කියලා පරීක්ෂණයක් කරනවා. නේද? සන්පත්ත විද්‍යුත් පරීක්ෂණය. එහෙම නැත්නම් අර ගෝල්ඩ් ෆොයිල් පරීක්ෂණය කියලා කියන අපි ඒකදී මොකක්ද කරන්නේ? කරන්නේ අඟුරු කුට්ටියක් වගේ එකක් ඇතුළට ඇල්ෆා අංශු නිකුත් කරන්න පුළුවන් ප්‍රභවයක් තියලා ඊට ඉස්සරහින් තුනී රත්තරන් ලෝහ තහඩුවක් තියලා අර ඇල්ෆා අංශු අර තහඩුවට වැටෙන්න සලස්සනවා. හරිද? අර ඇල්ෆා අංශු ටික අර තහඩුවට වැටෙන්න සලස්සනවා රන් පත්‍රයට. ඒක මෙහා පැත්තේ පොඩි සින් සල්ෆයිඩ් වගේ වලින් හදපු සංවේදී තිරයක් තියලා තියෙනවා. හරිද? කියන්නේ අනාවරකයක් අපි කියන්නේ ඉන්ඩිකේට් කරන්න කියලා. ඒ වගේ මෙහෙම පැත්තකින් තියලා තියෙනවා. ඒතකොට මේ හරියේ තියෙනවා රන් පත්‍රය, මේ හරියේ තියෙනවා මොකද්ද? අර මේ ඇල්ෆා අංශු නිකුත් කරන ප්‍රභවය. ඒක ඉතින් මේ පැත්තට මොනවා එනවද? දැන් ඇල්ෆා අංශු ඇවිල්ලා මේකට වදිනවා. රන් පත්‍රේ වැදිලා ඊට පස්සේ ඒකට වෙන දේ මේ ඉස්සරහ තියෙන තිරේ වැටෙනවා අපිට. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ මං කිව්වේ ද්විමානව වෙන විදිය. ඊට අමතරව ත්‍රිමානව ඕක මෙහෙම පහ වටේට තහඩුවක් ගහලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වගේ දේවල් ඔබට ඉස්සරහට අවශ්‍ය නම් මම පෙන්නනම් කොහොමද වෙන්නේ කියන එක. හරි වැඩේ අහන්න. දැන් මෙහෙම තේරෙනවනේ. ඇල්ෆාන්චු නිකුත් කරන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා. ප්‍රභවයෙන් ඇල්ෆාන්චු නිකුත් කරනවා. කාටද? තුනී රත්තරන් ලෝහ තහඩුවට. තහඩුවේ වදිනවා. තහඩුවේ වැදිලා මෙන්න මෙහෙම කරුණු තුනක් කියනවා. වැදිලා වදින කිරණ වලින් වැඩි ප්‍රමාණයක් මෙහෙම තහඩුවේ වැදිලා කෙලින්ම ඒක හරහා එහා පැත්තට යනවා. මොකද්ද? වැඩි ප්‍රමාණයක් කෙලින්ම තහඩුවේ වැදිනවා වැදිලා කෙලින්ම ඒක හරහා යනවා. ඒ කියන්නේ කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැහැ. කිරණ වලින් වැඩි ප්‍රමාණයක් හරි වැඩි ප්‍රමාණයක් වැදිලා කෙලින්ම අනිත් පැත්තට යනවා. ඉතින් මේක හරහා මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අපි කියන උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්නේ නැහැ. වැදුනා එහා පැත්තට ගියා. දෙවෙනි පොයින්ට් එක විදිහට කියනවා මේකේ මේ ඇල්ෆාන්චු යවුවට පස්සේ ඇල්ෆාන්චු වලින් සාමාන්‍යයෙන් 8000න් එකක් විතර මේක වැදිලා පොඩ්ඩක් කෝණේ වෙනස් වෙලා ගමන් කරනවා කියලා. 8000න් එකක් විතර වැදෙනවා කෝණේ වෙනස් වෙලා ගමන් කරනවා. කෝණේ වෙනස් වෙලා ගමන් කරනවා. ඒ කියන්නේ අපි කියන පොඩි උත්ක්‍රමණයක් තියෙනවා. හරි. ඔහොම වැදිලා පොඩ හැරිලා ගමන් කරනවා. කෝණයක් සහිතව හැරිලා ගමන් කරනවා. දැන් හිතන්න ඇල්ෆාන්චු කියන්නේ ඔබට උගන්වනවා විකිරණශීලතාවය උගන්වන තීරවල ඇල්ෆා කියන්නේ මොන ආරෝපිත කෙනෙක්ද? ඇල්ෆා කියන්නේ 2 4 හීලියම් න්‍යෂ්ටියට සර සමානයි. ඇල්ෆා කියලා කියන්නේ ධන කියලා කෙනෙක්. ධන කියලා කෙනෙක් මේකට වැදිලා පොඩ්ඩක් හැරිලා යනවා නම් ධන කියන කෙනෙක් හැරිලා යන්නේ මොන වගේ එකක් තිබ්බොත් ඒකේ. ධන කියන කෙනෙක් හැරිලා යන්නේ තවත් ධනයකට ලං වුණොත් නැත්තම් එයාට වැදුනොත්. මොකද ධන කියන කෙනා ධනත් එක්ක මොනව වෙනවද? විකර්ෂණය වෙනවා. එහෙනම් පොඩි සංකල්පයක් එනවා මේ රදර්ෆර්ඩ්ලට. මේක ඇතුලේ මොනවද තියෙන්න ඕනේද? මේ තහඩ්ඩි. මේ තහඩ්ඩි ධන කියලා ආරෝපණයක් තියෙන්න ඕනේ කියන එක පොඩ නිගමනයකට එනවා. එහෙනම් දෙවෙනි එකේ 8000ට විකක් විතර මොනව වෙනකෙන්ද උත්ක්‍රමණය වෙලා ගමන් කරන එකෙන් එයාලා තහවුරු කරනවා මොනවද මේක ඇතුලේ ධනාරෝපණ තියෙන මේ තහඩුවේ ධනාරෝපණ තියෙන ප්‍රදේශයක් තියෙන්න ඕනේ කියලා. වැඩි කියන්නේ මෙයාලා තවදුරටත් මේ පරීක්ෂණය පුළුල්ලා බලනකොට මට පේනවා කෙලින්ම කිරණ වලින් 20000ක් විතර යනකොට නැත්නම් ලක්ෂයක් විතර සමහර පොත්වල සඳහන් වෙනවා. හරි 20000ක් විතර යනකොට එකක් විතර මේක 20000ක් වැදෙනකොට එකක් විතර හරි කියන්නේ 19999ක්ම යනවා එකක් විතර මේක වැදිලා එක්ක මහා කෝණිකින් පරාවර්තනය වෙනවා එක්ක වැදිලා ගියපු පාරේම ආපහු වෙනවා කියලා පේනවා ඒ කියන්නේ මොකද්ද වෙන්නේ ගියපු පාරේම ආපහු වෙනවා කියන්නේ කෙලින්ම ධන කියලා තැනකට කෙලින්ම ඩිරෙක්ට් වැදුනොත් එමෙ අනිවාර්යෙන් යන්න බෑ ධන විකර්ෂණය වෙලා මොනව වෙනවද ආපහු පරාවර්තනය වෙන්න පුළුවන් ඊළඟ කියනවා මේ ධනාරෝපණ සියල්ල මේ පරමාණු එක්තරා තැනකට සාන්ද්‍රගත වෙලා තියෙනවා එක්තරා තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා ඒකට කියනවා පරමාණු මොකක් කියලාද මේ ධනාරෝපණ තියෙන තැනට තමයි රදර්ෆර්ඩ් කිව්වේ නැස්ටිය කියලා. වැඩි පැහැදිලි. ඕක තමයි රදර්ෆර්ඩ් ගයිගමාස්ටන් පරීක්ෂණයේ සිද්ධ වෙන්නේ. හරි. බලන්න ඒතර ප්‍රශ්නය මේ ස්වන්පත්ත විරුද්ධ විද්‍යුත් පරීක්ෂණය සම්බන්ධයෙන් පළවෙනි සිම්පල් ඒ ප්‍රකාශය න්‍යෂ්ටිය 2011 39 MCQ එක හොඳේ. න්‍යෂ්ටිය ලෙස හඳුන්වනු ලබන කුඩා ප්‍රදේශයක සියලුම ධනාරෝපණ පවතී. ඔව් න්‍යෂ්ටිය විදියට හඳුන්වන කුඩා ප්‍රදේශයක සියලුම ධනාරෝපණ තියෙනවා කියලා ගයිගමාස්ටන් පරීක්ෂණයෙන් තමයි ඒක උනේ ප්‍රකාශය නිවැරදියි. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශ පරමාණුවට ඇත. ඕට්ටක් නිකන් චූටි අවුලක් තියෙන ප්‍රශ්නයක් ඕක. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශයක අවකාශයක් පරමාණුවට ඇත. ඔව් විශාල හිස් අවකාශයක් තියෙනවා කියන එක නම් මේකෙන් කියවෙනවා. මොකද්ද? විශාල හිස් අවකාශයක් තියෙනවා කියන එක කියනවා. නමුත් මතක තියාගන්න
ඉලෙක්ට්‍රෝන චලනය කියන එකක් කිසිම අවස්ථාවක මේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධයක් රදර්ෆර්ඩ්ට සම්බන්ධ වෙන්නේ නැහැ. රදර්ෆර්ඩ් දන්නේ නැහැ එහෙම එකක්. මේ රදර්ෆර්ඩ්ගේ ස්වන්පත්ත විදුලි පරීක්ෂණයෙන් පස්සේ තමයි ඉස්සරහට මේ පරීක්ෂණ කරගෙන ගිහලා මේ ඉලෙක්ට්‍රෝනයේ තියෙන පැවැත්ම බෝරලා හරි එක එක න්‍යෂ්ටික ආකෘති මගින් තමයි තව ඉස්සරහට මේව කරගන්නේ. මේ අවස්ථාවේදී එහෙම දෙයක් මොනවා වුනේ නැද්ද? එහෙම දෙයක් දැක්කේ නැහැ. එහෙම දෙයක් නිරීක්ෂණය වුණේ නැහැ. එහෙම දෙයක් නිගමනය කරලා තිබ්බේ නැහැ. එහෙනම් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? මේ න්‍යෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශයක් පරමාණු වලට ඇත. විශාල හිස් අවකාශයක් තියෙනවා. ඒක හරි. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතිනවා කියන වචනයෙන් එක්ක මේ ප්‍රකාශයේ නිවැරදිම ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ. නිසා පොඩි හරි ගතියකුත් තියෙනවා. පොඩි වැරදි ගතියකුත් තියෙනවා. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඒ වගේ. හරි. මොකද අපි මේක හරියටම නිවැරදිව විග්‍රහ කරොත් ඒ වගේ පොඩි අවුලක් මේ ප්‍රශ්නේ තුල තියෙනවා. නමුත් තුන්වෙනි ප්‍රශ්නේ කෙලින්ම වැරදි. තොම්සන්ගේ පරමාණු ආකෘතිය පිළිගත හැකි බව ඔප්පු වෙන්නේ නැහැ. තොම්සන්ගේ ඔබ දන්නා ප්ලම්පොඩිම ආකෘතිය කියලා එහෙම එකක් තියෙනවා. ඒව මොනවා වුණාද? කෙලින්ම කෙලින්ම ඒක මේ වැරදි කියලා ඔප්පු වුණා. ඒක අයින් කරලා දැම්මා. ඉලෙක්ට්‍රෝන નિયમિત කාක්ෂිකවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන කාක්ෂිකය නැත්නම් කවචයක තමයි ගමන් කරන්නේ. බට් මෙතන අවුල මොකද්ද? මෙතන අවුල තමයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල ගමන් කරනවා කියලා මේ රදර්ෆර්ඩ් ස්වන්පත් පරීක්ෂණයෙන් කිව්වේ නෑ. මම ඔබට පැහැදිලි කරලා කිව්වා ප්‍රශ්නේ අහන දෙයට විතරක් උත්තර දෙන්න. ස්වර්ණපත්‍ර පරීක්ෂණය තුළ එහෙම දෙයක් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල ගමන් කරනවා කියලා බෝර ආකෘතියෙන් නම් කතා කරනවා. ඒ නිසා මේ ප්‍රකාශයෙන් මෙතෙන් ගැලපෙන්නේ නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් කවුරු අනිවාර්යෙන් CD වැරදි B වල හරි කියලා අර පොඩ්ඩක් අර හිස් අවකාශ කියන එක විතරක් ගැන හිතලා ගත්තොත් A B හරි උත්තරාංගය. ඒක නමුත් මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියන කතාව ස්වර්ණපත්ත විද්‍යුත් පරීක්ෂණයෙන් කියවෙන්නේ නැති හින්දා ඒක අයින් කරොත් ඒක නිසා වැරදි කියලා ගත්තොත් හොඳම උත්තරය උත්තරාංක 5 A පමණක් නිවැරදි කියන එක. ඔබ දන්නවා ඇති මේක උත්තර ගන්න විදිය උත්තරාංක 5 තමයි එහෙම වුණොත් ගන්න වෙන්නේ. මම කියන්නේ පැහැදිලිද? හොඳම උත්තරයක් විදියට මම සලකන්නේ සිම්පල් A පමණයි මේකෙදි නිවැරදිම උත්තරය කියලා. හරි. යම් ප්‍රශ්න අංක 6ට. ප්‍රශ්න අංක 6. දැන් ඔබ තේරුම් ගන්න ඔබට තේරෙනවා නේද මේ විශ්ලේෂණාත්මකව දෙයක් දැනගන්නේ කොහොමද කියලා. දැන් ඔබට මම දෙයක් කියන්නම්. අපි මේ කතා කරගෙන යනකොට දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔබ දැනගන්න ඔබ ඒ කියන්නේ මේ වෙනකොට විෂය තුළ ඔබගේ දැනුමේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. එහෙම තියෙනවා. ඒක ඉතින් වැරද්දක් විදියට හිතන්න එපා. ඒක හදාගන්න උත්සාහ කරන්න. හරිද? උත්සාහ කරලා ඉස්සරහට වැඩි කරගෙන යන්න බලන්න. ප්‍රශ්න අංක 6. කාමර උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 25 දී හරි කාමර උෂ්ණත්වය සහ වායුගල පීඩනය එක්වරක් 10 දී ද්‍රව අවස්ථාවේ පැවතිය හැකි මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරි. සාමාන්‍යයෙන් ආවර්ත වර්ගයේ මුල් ද්‍රව්‍ය 118ක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ 118ක විතර ප්‍රමාණයෙන් වැඩිපුරම 5න් 4ක්ම තියෙන්නේ ලෝහ ළමයි. හරිද? ලෝහ තියෙන්නේ. හරිද? ඔය ලෝහ වලින් ඊළඟට මට ඝන ද්‍රව වායු විදියට ගත්තට පස්සේ මට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. වායුන් තියෙන්නේ 11යි. ආවර්ත වගුවට වායු 11ක් තියෙනවා. වායු 11 මොනවද? උච්ච වායු 6යි. හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සිනෝන්, රේඩන් කියන උච්ච වායු 6යි. ඊට අමතරව හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆ්ලෝරින් සහ ක්ලෝරින් කියන දීපරමාණුක වායු 5යි. නැවත උච්ච වායු 6 හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෂෙනෝන්, රැන්ඩන් කියන උච්ච වායු 6යි. ඊට අමතරව හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින්, ෆ්ලෝරින් කියන දීපරමාණුක වායු 5යි. සියලුම වායු ගාන කීයද? 11යි. කාම රුෂ්ණත්වයේදී සහ පීඩනයේදී. ඊළඟ පොඩි ගැටලුවක් හිතන්න ද්‍රව අවස්ථාවේ තියෙන්නේ කවුද? සාමාන්‍යයෙන් මෙහෙමයි தත්ත්වය. ද්‍රව අවස්ථාවේ කිව්වට පස්සේ ද්‍රව අවස්ථාවේ තියෙන ප්‍රධානම දෙන්න තමයි කාම රුෂ්ණත්වයේදී සහ පීඩනයේදී. එක්කෙනෙක් තමයි බ්‍රෝමීන්. බ්‍රෝමීන් තියෙන බ්‍රෝමීන් ලික්විඩ් එකක් විදියට අනිත් එක්කෙනා තමයි මර්කරි. මර්කරි තියෙන මර්කරි ලික්විඩ් එකක් විදියට. ඊට අමතරව පොඩි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා. ඒ තමයි ෆ්‍රැන්චියම් කියන කෙනා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ යටම කෙනා. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් යටම ඉන්නනේ ෆ්‍රැන්සියම් කියන කෙනා. මෙන්න මෙයාත් ද්‍රව තත්ත්වයක් කතා කරන්න පුළුවන්. නමුත් මේකේ පොඩි අවුලක් තියෙනවා. මෙයා හරිම අස්ථායි තත්ත්වයක තියෙන්නේ. අපගේ විෂය නිර්දේශයට ලොකුවට ඕනේ. නමුත් මේක පොඩ්ඩක් මම නිකන් පැහැදිලි කරලා දෙන්න. මෙයා හරි විකිරණශීලී කෙනෙක්. විකිරණශීලී කියන්නේ මොකද්ද? මේක විකිරණශීලී කියන්නේ මෙයා කඩලා යනවා. විකිරණ බවට ඒ කියන්නේ යාගේ ඇල්ෆා බීටා ගෑමා වගේ මොනවා හරි විකිරණශීලී මොනවා හරි නියස්ටීන් වගේ දේවල් මේකෙන් පිට වෙලා මේක කඩලා යනවා. අස්ථායි තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා අපි මේක කතා කරන්නේ මේ අවස්ථාවේ ද්‍රව අවස්ථාවේ පවතින බෑ මෙයාට. ඒ නිසා මේක අපි අතාරිනවා. එහෙනම් ඔබට හොඳම උත්තර මම අමතරව කිව්වේ බ්‍රෝමින් සහ මර්කරි කියන දෙන්න.
තව ඒ ගැලියම්ලා එහෙමත් ගන්න පුළුවන්. නමුත් ඒ වගේ අර ද්‍රවාංක වල තත්ත්ව වෙනස්. හොඳේ. ද්‍රවාංක 28යි 30යි වගේ ගණන් තියෙන. මට හරියට මතක නැහැ. මේ ද්‍රවාංකත් එක්ක ගත්තාට පස්සේ මේ ද්‍රවාංකේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25ට වැඩි නම් ද්‍රවාංකය. එයා ඒ වෙද්දි මොනවයි වෙලා ඉවරද? ඈ ද්‍රවාංකය හරි මේ වෙනස් වෙනකොට එතකොට එයා ඝන තත්ත්වයක තියෙන්නේ. ඒක නිසා ඒව කතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි මේ දෙන්න විතරක් කතා කරාම ප්‍රමාණවත් මතක තියාගන්න. කාම්‍ර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 සහ පීඩනයේදී ඔයාලට තියෙන ද්‍රව වශයෙන් තියෙන වායුන් කීයක් තියෙන ද්‍රව වශයෙන් අවස්ථා කීයක් තියෙන දෙකයි ඒ සමාන්තර බ්‍රෝමින් සහ මර්කරි කියන දෙන්න. හරි. වැඩි පැහැදිලි? හරි. ඒතකොට මේ ප්‍රශ්නේ හරි. ගන්න ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. හත තමයි කාබන් ඔක්සිජන් ඇලුමිනියම් පොස්පරස් සහ කැල්සියම් යන පරමාණු වල අරයන් වැඩිවන පිළිවෙලට අණු පිළිවෙල මොකක්ද? හරි. අපි සරල තර්කයක් කතා කරමු මේ වගේ. මේ බලන්න ඔබට තීරි මතකද කියලා? සරල දෙයක්. හරි. පරමාණු කරේ සැලකුවාට පස්සේ ආවර්තයේ දකුණට පරමාණු කරේ මොනව වෙනවද? අඩු වෙනවා. කාණ්ඩේ පහළට පරමාණු කරේ මොනව වෙනවද? වැඩි වෙනවා. ආවර්තයේ දකුණට අඩු වෙනවා. කාණ්ඩේ පහළට වැඩි වෙනවා. ඒක දන්නවනේ හැමෝම. හරි. සාමාන්‍ය විකර්ණයක් ඔස්සේ පහළට වැඩි වෙනවා. ඒ කියන අවස්ථාව සමහර තැන්වල පොඩි වෙනස්කම් තියෙනවා. ඊට අමතරව පොදුවේ ගන්න පුළුවන් විකර්ණයක් ඔස්සේ පහළට. ඒක ඩයගනල් එකක් දිගේ පහළටත් අරය වැඩි වෙනවා කියන අවස්ථාව සලකන්න පුළුවන්. හරි. එතකොට මෙහෙමයි. මේ අරය සඳහා බලපාන සාධක අරවා මේ ඔක්කොම ඔයාලා කතා කරනවා. ඊම මම මෙතනදී කතා කරන්නේ ප්‍රධාන වශයෙන්. හරි මේ ප්‍රශ්නෙට අදාළව ඔය කියන මූලික පොයින්ට්ස් දෙක විතරක් හිතලා මේ සරල ප්‍රශ්නේ අපි සරල ප්‍රශ්නේ අපි විසඳනවා මේ විදිහට. ඉස්සරම ආවර්තවගේ තියෙන තැන් බලන්න. කාබන් පළවෙනි ආවර්ති කෙනෙක් නෑ මේකෙදි. දෙවෙනි ආවර්ති කට්ටිය තමයි තියෙන්නේ මේ ආවර්තන් කෙලෙව්වේ. පළවෙනි ආවර්තයේ හයිඩ්‍රජන් හීලියම් මේ කට්ටිය නෑ මෙතන උත්තර වලට. දෙවෙනි ආවර්තයේ ඉන්න ඊට පස්සේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් ඉන්නවා. නයිට්‍රජන් නෑ, ඔක්සිජන් ඉන්නවා මෙතන. ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. ඒ කට්ටිය නෑ. තුන්වෙනි ආවර්ති කට්ටියක් තියෙනවා. මම මේ දල වශයෙන් ආවර්තවගේ තියෙන තැන් දල වශයෙන් පිටෝන එක තමයි සිද්ධ කරන්නේ. තුන්වෙනි අවස්ථාවේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් ඉන්නවා. ඊළඟට සිලිකන් පොස්පරස් සල්ෆර් පොස්පරස් ඉන්නවා. සල්ෆර් නෑ ක්ලෝරින් ආගන් ඊළඟට හතරවෙනි ආවර්තයේ පොටෑසියම් කැල්සියම් මෙතන උත්තරේ විදියට කැල්සියම් ඉන්නවා. එතන මේ දල වශයෙන් මම ආවර්තවගේ ඉන්න තැන් තමයි නිරූපණය කරේ. මේ තමයි ආවර්ත මේ තියෙන පහළට කාණ්ඩ. ඔබට පැහැදිලි එහෙනම් ආවර්තික දකුණට හරිය මොනව වෙනවද? අඩු වෙනවා. කාණ්ඩික පහළට හරිය මොකක් වෙනවද? වැඩි වෙනවා. මෙතන ඉන්නේ කවුද? නයිට්‍රජන්. හොඳේ. එයා මෙතෙන්ද නෑ මම මේකෙන් රවුම් කරා මෙතන උත්තරේ නැති හින්දා. කාණ්ඩික පහළට නම් වැඩි වෙනවා. ආවර්තක දකුණකට නම් මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් අපිට පැහැදිලි ශක්ති මට්ටම් වැඩිම ප්‍රමාණයක් පවතින කැල්සියම් හතරවන ආවර්තයේ යටම ඉන්න කෙනා ශක්ති මට්ටම් හතරක් තියෙනවා. මේක ඉවර වෙන්නේ 4s2 වලින් කෙලවර. 1s2 2s2 2v6. ඒතොර 1 කියන ප්‍රධාන මට්ටම, 2 කියන ප්‍රධාන මට්ටම, 3s2 3v6, 3 කියන ප්‍රධාන මට්ටම හතරක් තිබිලා 4s2ට එනකන් තියෙනවා. එහෙනම් වැඩිම ආරයක් තියෙන ශක්ති මට්ටම් වැඩිම ගාණක් තියෙන නැත්නම් යටම කාණ්ඩේ යටටම ඉන්න කැල්සියම්ට තමයි වැඩිම ආරයක් හිටින්නේ. ඉතුරුව මේක දිහා බලලා කියන්නේ මේ කාබන්ට වඩා ඔක්සිජන් අඩුයි. නයිට්‍රජන්ට වඩා ෆොස්ෆරස් වැඩි. ඕන එහෙනම් කාබන්ට වඩා ෆොස්ෆරස් වැඩි කියලාත් ගන්න පුළුවන්. අර විකර්ණ සම්බන්ධයෙන්. හරි. ඇලුමිනියම්ට වඩා ෆොස්ෆරස් අඩුයි. ඉතින් මේක දිහා බලලා සරලවම උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අඩුම වෙන්නේ කවුද? අඩුම වෙන්නේ ඔක්සිජන් මේ. අඩුම වෙන්නේ ඔක්සිජන්. ආවර්තයේ ඈතම ඉන්න කෙනා පළවෙනි ආවර්තයේ කෙළවරේ දෙවෙනි ආවර්තයේ කෙළවරේම ඉන්න කෙනා ඔක්සිජන්. ඔක්සිජන්ට වඩා කවුරු වැඩිද? කාබන් පොඩ්ඩක් වැඩි. ඊළඟට කවුද ගන්න වෙන්නේ? ඊළඟට වැඩි ෆොස්ෆරස්. ඊළඟට වැඩි කවුද? ඇලුමිනියම්. එහෙනම් වැඩිම වෙන්නේ කවුද? කැල්සියම්. හරි. එහෙනම් ඔබට මේ ප්‍රශ්නේ තුල මොකක්ද ආවේ? මේ ප්‍රශ්නේ තුල ආවේ කිලිම සරල concept එක. මොකක්ද සරල concept එක? ආවර්තයේ දකුණට පරමාණු කාර්යය අඩු වෙනවා. කාණ්ඩයේ පහළට පරමාණු කාර්යය වැඩි වෙනවා කියන concept එකෙන් තමයි මේ උත්තරය ගත්තේ. හරි. ඒතර මේ වගේ එන්න ඕනේ. ඒක තමයි ඒකට අදාළ උත්තරේ බවට පත් වෙන්නේ. ගමු ප්‍රශ්න අංක 8. අපි මේ කතා කරන්නේ 2012 ප්‍රශ්නේ. එතකොට මේක 2012 දෙවෙනි ප්‍රශ්නය. මේ දැන් මේ කතා කරන එක 2012 පස්වෙනි ප්‍රශ්නේ තමයි කතා කරන්නේ. අර අපි කාමරුෂ්ණත්වයේ ප්‍රශ්න කතා කරේ ඒක 2012 පළවෙනි ප්‍රශ්නේ. හරි. ඒතකොට මූලික වශයෙන් මම මේ කිව්වා මේකදී අපි ප්‍රශ්න කීපයක් තමයි ඔබට සාකච්ඡා කරලා දෙන්නේ කියලා. ගමු ප්‍රශ්නාංක 8. මම හිතනවා මේ වෙනකොට ඔබට තල වශයෙන් ක්වොන්ටම් ගැන අවබෝධයක් තියෙනවා. මොකද මම මේ වෙනකන් කියලා දුන්නේ වගේ. මේ වෙනකන් දැන් අර පළවෙනි අපේ පළවෙනි MCQ එකෙන් කතා කරපු විදිහට දල වශයෙන් දැනීමක් තියෙනවා. ඒක දැනීම හිතලා අපිට ඒක හරියට තේරුණා නම් මේ ප්‍රශ්නෙට සරලම උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. මේ බලන්න. පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවයේ ක්වොන්ටම් අංක 4ක් යොදා ප්‍රකාශ කළ හැකිය. ඔව්.
මම ඉස්සෙල්ලත් කිව්වා මේ පරමාණුක මොකක්ද මේ හරි ලස්සන කන්සෙප්ට් එකක් මේ ක්වොන්ටම් කියන්නේ. ක්වොන්ටම් කෙමිස්ට්‍රි වල මේ මොකද්ද මේ කතා කරන්නේ? කෙලිම ඉලෙක්ට්‍රෝනේ තියෙන තැන. ඉලෙක්ට්‍රෝනේ කොතැනද ඉන්නේ කියන එක හරි ලස්සන පෙන්නම් කරන එකක් තමයි මොකද්ද? ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සිද්ධ කරන්නේ මේ ක්වොන්ටම් කෙමිස්ට්‍රි වල. මේ ක්වොන්ටම් අංක 4 භාවිතා කරලා. පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝනික අනන්‍යතාවය ක්වොන්ටම් අංක 4ක් යොදාගෙන ප්‍රකාශ කළ හැක පහත් සඳහන් අංක කුලක අතරින් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැක්කේ කුමක්ද? පිළිගන්න පුළුවන් බැරි මොකක්ද කියලා තමයි මේකෙන් අහන්නේ. ඔබ හොඳට බලන්න පළවෙනි උත්තරේ. මම මේ සරල දේ ආයෙසරයක් මතක් කරනවා. බලන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දීකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය ප්‍රධාන ශක්ති මට්ටම් නේ. මං කිව්වා ප්‍රධාන ක්වොන්ටම් අංකේ සාමාන්‍යයෙන් ප්‍රධාන ශක්ති මට්ටම් 7කට විතර කතා කරන්න පුළුවන්. ඒ නිසා මම 1 2 3 4 ඒ වගේ ඉස්සරහට සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. ඔබට එච්චර නම් දුරට එන එකක් නේ ඔය 4න් වගේ එහාට. ඒ ආවත් ලොකු අවුලක් නෑ. හරි. तर ප්‍රධාන ක්වොන්ටම් අංකේ උද්දීකාංශ ක්වොන්ටම් අංකේ ගත්තේ කොහොමද? කෝණික ගම්මිතා ඇන්ගුලර් මොමන්ටම් ක්වොන්ටම් නම්බර් ගත්තේ කොහොමද? 0 ඉඳන් n-1 වෙනකන්. බිඳුවේ සිට n ඍණ 1 දක්වා. හරි. චුම්බක ක්වොන්ටම් අංකේ චුම්බක ඍණ l සිට ධන l දක්වා. භ්‍රමණය කියන අනිවාර්යෙන් ප්ලස් half minus half කියන දෙන්න. වැඩි පැහැදිලිද? හරි. එතකොට මේකෙදී මෙහෙමයි කතාව. දැන් මේ තියෙන උත්තර දිහා බලලා තමයි අපිට මේ කියන උත්තර පහ වෙන වෙනම චෙක් කරන්න වෙනවා. චෙක් කළා ඔය මේ ප්‍රශ්නේ උත්තරේට යන්න පුළුවන්කම තියෙනවා. ඔබට තේරෙනවා මේ කියන සරල දේ තේරුම් ගන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වෙලාවේදී අධිකාංශ ක්වොන්ටම් අංකය ආවේ බිඳුවේ සිට n ඍණ 2 දක්වා. මේ n-1 පළවෙනිය එක නම් අරකට ආවේ n ඍණ 1 බිඳුවයි. ප්‍රධාන ක්වොන්ටම් අංකය 4 නම් n ඍණ 1 3යි කියලා එන්නේ. එහෙනම් ඔබට පැහැදිලිවම තේරෙන්න ඕනේ ප්‍රධාන ක්වොන්ටම් අංකයට වඩා උද්දීකාංශ ක්වොන්ටම් අංකය අඩුයි. ඔන්න අපිට පොයින්ට් එකක්. මොකද්ද? අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්වොන්ටම් අංකයට වඩා උද්දීකාංශ ක්වොන්ටම් අංකය අඩුයි. ඔබට තව මේතන දැනුමක් තියෙන. හරි. ඉතින් ඇඩ්වාන්ස් මට්ටමේ ඉන්න ළමයෙකුට මම මෙහෙම දෙයක් කියන්නම්. ඔබට ඔය කියන කට්ටිය වල හිතයි ඒ වගේ ළමයෙක් මෙතන හිතන්න පුළුවන්. මේ හරි සරල දෙයක් නේ. ඇයි මෙච්චර මේක කියවන්නේ? මේ පිස්සු දන්නේ නෑ නෑ. ඔබ හිතන්නේ නැති පරාසයක් තියෙනවා මේක ඇතුලේ. ප්‍රධාන ක්වොන්ටම් අංකයට වඩා උද්දීකාංශ ක්වොන්ටම් අංකය අඩුයි. කීයකින් අඩුයි? එකකින් අඩුයි. එහෙමනේ. එක නම් බිඳුවයි. දෙක නම් 0.1යි. තුන නම් 0.12යි. ඒ කියන්නේ පළවෙනිය කිසියම් n නම් ඊළඟ එක්කෙනා n-1. ඔබට වෙන සංකේත දාලා දෙන්න පුළුවන්. a නම් ප්‍රධාන ක්වොන්ටම් අංකයේ අවස්ථාවේ උද්දීකාංශ ක්වොන්ටම් අංකයේ a-1 කියලා ගන්න පුළුවන්. නැත්නම් ඔබට මෙහෙම දෙන්න පුළුවන්. a-2 කියන උද්දීකාංශ ක්වොන්ටම් අංකය මම මේ කියන්නේ හොඳට හිතන්න පුළුවන් කෙනෙකුට a-2 කියන උද්දීකාංශ ක්වොන්ටම් අංකයේ වෙලාවේදී ප්‍රධාන ක්වොන්ටම් අංකයේ ඊට වඩා එකක් වැඩි වෙන්න ඕනේ. මොකද n-1 වෙලාවේදී n නම් a-2 වෙලාවේදී අරයා a-1 වෙන්න ඕනේ. එතන a-1 කියන ප්‍රධාන ක්වොන්ටම් අංකයේදී උද්දීකාංශ ක්වොන්ටම් අංකයේ a-2 වෙන්න ඕනේ. අන්න බලන්න ඔබට පේනවද මේ කියන තැන? හරි. ඊ වගේ නිකන් අර තර්කානුකූල හැකියාව. ඒ කියන්නේ ඒකයි මේකේ ලොජික් එක විතරක් ඉගෙන ගන්න කියන්නේ. හරි. ඊ වගේ ප්‍රශ්නයක් අප්ඩේට් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ දැක්කේ සමහර රසායන විද්‍යා පොත්වල ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? එහෙනම් ඔබ මේ සාමාන්‍ය දල වශයෙන් ඉගෙන ගන්න එපා. ඒ නිසා හොඳ ලකුණක් ගන්න රෑන්ක් එකක් දාන්න යන ළමයෙකුට පවා අපි මේක ඇතුලේ විශේෂ වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඔබට තේරෙවි ඒවා මොන වගේද ඔබ කවදද මේ වගේ ප්‍රශ්න ඉගෙන ගත්තේ කියන එක. අපේ ප්‍රශ්න වලින් තේරෙවි. හරිද? ඔබගේ විෂය නිර්දේශය තුළ මාර විදිහට හරිම තර්කානුකූලව ගන්න පුළුවන් දැන් තියෙනවා මේක ඇතුලේ. වැඩි පැහැදිලිද? හරි. බලන්න එතකොට මේකෙදි එහෙනම් ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. 4 2 බිඳුව ධන භාගේ. හරි. පළවෙනි එක 4 2 බිඳුව ධන භාගේ. 4 2 අවුලක් නැහැනේ. 4ට වඩා 2 ඉලක්කම අඩුයි. ඊළඟට කියන්න තියෙන්නේ චුම්බක කොණ්ඩමංගේ. ඒක ගන්නේ කොහමද? ඍණ එල් ඉඳන් කවුරු දක්වාද? ධන එල් දක්වා. ඍණ එල් ඉඳන් ධන එල් දක්වා කියන්නේ අපි ගන්න දෙවනිය එල් ගන්නවනේ. ඒ කියන්නේ කවුද? උද්දිකාංශ කොණ්ඩමංගේ ගන්නවනේ. උද්දිකාංශ කොණ්ඩමංගේ ඉලක්කමේ ඍණ සිට ධන දක්වා යන්නේ. ඒ උද්දිකාංශ කොටමගේ 2 වෙන වෙලාවෙදී ඍණ 2 ඉඳන් ධන 2 දක්වා යනවා. උද්දිකාංශ කොටමගේ 3 වෙන වෙලාවෙදී ඍණ 3 ඉඳන් ධන 3 දක්වා යනවා. ඔබට තේරෙනවා එහෙනම් ඒකට වඩා ඒකට සමානව හැබැයි ඒකේ දෙපැත්තට යනවා. එහෙනම් ප්‍රධානියට වඩා අනිවාර්යෙන් උද්දිකාංශ කොටමගේ අඩුයි. හැබැයි උද්දිකාංශ කොටමගේට වඩා චුම්බක කොටමගේ අඩු හෝ ඒට මොකක් වෙන්න පුළුවන්ද? සමාන තත්ත්වයේ තියෙන්න පුළුවන්. දෙක නම් ඍණ 2 ඉඳන් ධන 2 වෙනකන් තියෙන්න පුළුවන්. වැඩි පැහැදිලි. ඔන්න ඔය ටික හිමිහිට තේරුම් නැත්නම් ආයසරයක් පොඩ්ඩක් බලලා හරි තේරුම් අරගෙන ඔබට මේ උත්තරේ ගන්න පුළුවන්. මේ කියන්නේ කිසිම දෙයක් සාපේක්ෂව තේරුම් ගන්න අමාරු නම් ක්වොන්ටම් අංකවල අන්න ඒ වගේ කෙනෙකුට. එහෙනම් ඔබට ඕකෙන් උත්තරේට යන්න පුළුවන් බලන්න.
4 2 0 බිඳුව ධන භාගී. 4ට වඩා 2 අඩුයි අවුලන්නේ. 2ට වඩා බිඳුව අඩු කෙනෙක් අවුලන්නේ. ප්ලස් half මයිනස් half ගැන හිතන්න දෙයක් නැහැ. උත්තර අංක පහේම ප්ලස් half මයිනස් half තියෙන එක අවුලක් නෑ. දෙවෙනි උත්තරේ 3 1 ඍණ 1 ධන භාගී. අන්න බලන්න 3ට වඩා 1 අඩුයි. ඔව් වෙන්න පුළුවන්. අපි දන්නවා 3 වෙලාවෙදි බිඳුව 1 2 3 දෙනාම තියෙන්න පුළුවන්. එක වෙලාවෙදි ඍණ 1 බිඳුව ධන 1 තියෙන්න පුළුවන්. ඉතින් ඍණ 1 තියෙනවා ගැටලුවක් නැහැ. දෙවෙනි උත්තරේත් ඕකේ. බට තුන්වෙනි උත්තරේ 3 2 ඍණ 3 ධන භාගී අන්න කාලා මොකද්ද කාලා තියෙන්නේ 3 2 එහෙනම් තුන අවස්ථාවේ දෙක කියන උද්දිකාංශ කොන්ට මං කියේ තියෙන්න පුළුවන් දෙකේදී ඍණ දෙකේ ඉඳන් ධන දෙක වෙනකන් විතරයි හැබැයි චුම්බ කොට මං කියේ කීයේ තියෙනවද ඍණ 3 තියෙනවා දෙක වෙලාවේදී ඍණ 3 එන්න බෑ මොකද ඍණ L සිට ධන L දක්වා පමණයි එහෙනම් උත්තර අංක 3 වැරදි ඒක තමයි සත්‍ය ප්‍රකාශයේ උත්තර අංක 4 උත්තර අංක 5 බලන්න ඒක ගැටලුවක් නෑ ඒ දෙන්න හරියි ඒතකොට ඔය තමයි 2012 පස්වෙනි MCQ එක. වැඩි පැහැදිලිද? හරි. දැන් එනම් පැහැදිලි මේ අපි මේ කතා කරගෙන යනවා කිව්ව වැඩපිළිවෙලේදී මම ඔන MCQ ප්‍රශ්න 8ක් ඔබ වෙනුවෙන් සාකච්ඡා කරලා දුන්නා. ඔබට තේරෙනවා එහෙනම් අපි පන්තිය තුල මොන වගේ වැඩක් මොන විදිහට කරනවද කියලා. හරිද? එහෙනම් ඔබට මේවා බලා ගන්න පුළුවන්. අපේ පන්ති ගැන මම නැවතත් ඉස්සරහට කතා කරන්නම්. දල වශයෙන් දැනට කියන්නම් ගාල්ල මාතර සහ තංගල දිස්ත්‍රික්කවල පවත්වනවා. ඔන්ලයින් පන්ති ඉස්සරහට සහ ඊළඟට ඔබගේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඊටමත් සුවිශේෂී ක්‍රමයකට ඇඩ්වාන්ස් ප්‍රශ්න පත්‍රයක් නමුත් ඔබව කොච්චර පුංචි මට්ටමක හිටියත් ඒ මට්ටමේ කෙනාට ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩු නම් එයාව හදන්න කරන විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ මොනවද කියන එක සියල්ල ඉදිරි වීඩියෝ වලද දැනුවත් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම රසායන විද්‍යාවේ මේ F ගන්න එක S ගන්න එක හරිද? බහුතරයක් ඉන්නවා. දැන් මේ පාර ওই වාර විභාගයට ගිහිල්ලා ආවට පස්සේ සහ මේ පාර ලියන ළමයි ගත්තොත් 25 ලියන ළමයි හරිද? ඒ ළමයිගෙනුත් ඒ වගේම 26 වාර විභාගයට පෙනී හිටලා ආව ළමයිගෙ ගත්තාම සාපේක්ෂව ලකුණු 50 දක්වා අඩුයි. ඒ කියන්නේ ලකුණු 45 40 එනවා කියන්නේ මොකද්ද වෙන්නේ? S එකක් එන්නේ. සමේ මේක S එකේ එන්නේ බහුතරයක් ඔබ කතා කරලා බලන්න ඕනේ මම මේ කියන එක. ඒ නිසා ඊට වඩා ඔබ ලොජිකලි දෙයක් දැනගන්න ඕනේ. තර්කානුකූලව ඉගෙන ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. නමුත් කොහොමද තර්කානුකූලව? ඒක නිසා මේ වැඩේට නිවැරදිව කරගෙන යම් බලන්න පොඩි කාලයක් ඇතුළත ඔබ කොච්චර දුරකට ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවද කියලා බලන්න අපි කරන වැඩපිළිවෙලත් එක්ක. ඒ නිසා ඉස්සරහට හම්බෙමු මේ වැඩපිළිවෙල නිවැරදිව කොහොමද කරන්නේ කියන දේවල් එක්ක. ඒක නිසා ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක ටික මම මුලින්ම කිව්වා. ඒක දිහා බලලා ඕනේ නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න ඇති. අනිවාර්යෙන්ම ඒක ගැරන්ට් කරලා කියනවා. බය නැතුව කියනවා. ඒක නිසා ඒකත් එක්ක ඉස්සරහදී හම්බෙමු. ඒ නිසා හැමෝටම ජයග්‍රාහී 2026ට අපි මේක මුලින්ම මම කිව්වේ මේ වැඩේ පිළිවෙල විශේෂයෙන්ම කරගෙන යනවා කියලා. ඊළඟට 24 එහෙම කරගෙන යනවා. ඉස්සරහට ඔබට හොඳ ජයග්‍රහණයක් ලබාගෙන ඒ වගේම ඉංජිනේරු වෛද්‍ය කියන අවස්ථා දෙක ලබා ගන්න. ඒ කියන්නේ ඉංජිනේරුවෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න මේකෙන් මේ රසායන විද්‍යාවෙන් ලොකු පන්නරයක් අපි ලබා දෙනවා ඉස්සරහදී. හරි ඒකත් එක හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. ඕකේ